ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් වේවා. වරදට දඬුවම් මිස සමාවක්ද නැත. යුක්තිය පසඳලීමට ලෝකයේ කණපිට ගාන සෙනසුරු මාරුවේ තතුමින්න. සෙනසුරු නැමැති යුක්තිය පසඳලමින් නිසි දඩුවම් ගෙන දෙන ප්‍රබල ගහ බලවේගය මෙවර සිය මාරක බලගතු දඬුවම් දැල ලෝකය වට කර එලා ගසන ගැසිල්ලේදී වරදට දඬුවම් මිස සමාව නැත යන්නේ වචනය පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිඵල ලෙස නිකුත් කරනු ඇත. 2025 වර්ෂයේ 3 වෙනි මාසයේ 29 වැනිදා රාත්‍රී 9:45ට ගුරුහිමි මීන නැමැති ජලරාශියට සෙනසුරාදා සම්ප්‍රාප්ත වන්නේය. ඒ අවස්ථාවේදී බුදහිමි රේවතී නැකත ක්‍රියාත්මකද වන්නේය. එමෙන්ම එකී බුධ ග්‍රහයා පුත්‍රස්ථානයේ වක්‍ර වී නීච රාශිගතව සිටී. එසේම මෙම ශනි ග්‍රහමාරුවේ තත්කාල මොහොතේදී නැගෙනහිර හිමි උච්චක ලග්නය උදා වී පවතී. එහි පස්වැන්නේ රවි චන්ද්‍ර බුධ ශුක යන චතුර්ග්‍රහ සංස්කරණ ශනිගේ සම්ප්‍රාප්තිය නිසා පංච ග්‍රහ සංස්කරණයක් ලෙස නිර්මාණය වී එහි රාහුද සිටින හේයින් චණ්ඩාල යෝගයක්ද සෑදේ. අපගේ මව්බිම වන ශ්‍රී ලංකාවේ නිවේදක ස්ථානයේ අධිපතියා වන සෙනසුරුගේ මෙකී ආගමනය හේතු කොටගෙන පුත්‍ර ස්ත්‍රාණයේ දූෂණය වීම නිසා මෙරට දරුවන්සේ සැලකනු ලබන සමස්ත රටවැසියාම මෝහණයෙන් වල්මත් කොට කුපිත කරවනවාද ඇත. ඊට ප්‍රධානම හේතුව වන්නේ ඥානකාරක බුධ ග්‍රහයා නීච රාශිගතව වක්‍ර වී සිටීම පමණක් නොව රවි රාහුටද ගොදුරු වී සිටිමින් අර්ථ කාලසර්ප යෝගයක්ද මවා තිබීමයි. එපමණක් නොව මේෂය සෙනසුරුගේ නීච භාවනය වන්නේය. 2025 වර්ෂයේ 3 වෙනි මාසයේ 29 වැනිදා මීන රාශියට සැපෙමිනි සෙනසුරු ඊළඟට තමාගේ නීච භවනය කරා පා තබන ග්‍රහයාද වනවා ඇත. මේ අනුව 2027 වර්ෂයේ 6 වෙනි මාසයේ 3 වෙනිදා දක්වා මීන රාශියේ උඩ පිනුම් බඩ පිනුම් ගසන සෙනසුරාට අපූර්ව සංසිද්ධියකට මුහුණ දීමට සිදුවන්නේය. එනම් 2025 වර්ෂයේ 4/7 වෙනි දින සිකුරාදා සමග යොදවැදීමට සිදුවීමය. සැප සතුට ගෙන දෙන සිකුරා පරාජය වී දුක්ඛ කඳුළු වේදනාව ගෙන දෙන සෙනසුරා එම යුද්ධයෙන් ජය ගැනීම නිසා සෙනසුරට හාහා පුරා කියා මිනියේදී තම බල පරාක්‍රම පතුරවන්නට එය අමතර ශක්තියක් වෙනවා ඇත. ඕනෑම බලවෙතෙකු ධනවතෙකු කපාල උක්ෂයක් මෙන් බිම හෙලන්නට නව වරමක් වසර 30කට පසුව සෙනසුරාට ලැබී ඇත්තවසේය. කෙසේ වෙතත් සෑම සියලු දෙනෙකුම සෙනසුරුගේ රාශි මාරුවට බියවිය යුතු නැත. ඒ මන්දයත් සෙනසුරුගේ දශාංශාලා ගත නොකරන්නා වුවද ඒ රාෂ්ටක අපල නොගවන්නා වුවද ජන්මීන්ට යම් අසල්වසයන්ට ලැබීමටද පුළුවන. සෙනසුරු අපල සමනය කරනු ලබන ක්‍රමවේද ශාස්ත්‍රයමයේම දක්වා ඇත. එනිසා පොදු ලෙස අපල සමාන ක්‍රියාකලාපවලට මුල්තැන් දීමද මෙම ලිපියේ අරමුණු වෙයි. ඒ වගේම තදබල අපලයකට මුහුණ දීමට සිදුවන්නේද නැද්ද යන්න පිළිබඳව දල අවබෝධයක් ලබා දීමට සිදු කරනු ලබනවා. සෙනසුරු ග්‍රහයා මීන රාශියට සැපැත්වීම සමග මේෂ ලග්න හිමියන්ට අවුරුදු 7හමාරක ලග්න ඒරාෂ්ටකය ආරම්භ වනවා. එනිසා තමාගේ උපතේදී සෙනසුරාදා සිට විලාසයද ගත කරනු ලබන දශානු දසා කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. ඒ වගේම සිංහ ලග්න හිමියන්ගේ ලග්නයෙන් අටවැන්නට ශනි ග්‍රහ සම්ප්‍රාප්තිය සිදුවේ නිසා ඒ අයට ලග්නාෂ්ටක ඒරාෂ්ටකය ක්‍රියාත්මක වීමට නියමිතය. ඕනෑම ලග්නයකින් ඉපිද උත්පත්තිය මොහොතේදී චන්ද්‍රයාගෙන් අටවැන්නට සෙනසුරු පවතින නිසා චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකය මතුවන්නේය. චන්ද්‍රයාගෙන් 12 1 2 යන ස්ථානයක් ශනි පැමිණ මීනය වූයේ නම් ඔහුට ජන්ම ඒරාෂ්ටකය ක්‍රියාත්මක මිථුන ලග්න හිමියෙකුගේ ජන්ම
ජන්මපත්‍රයේ රැකියා ස්ථානයට හෙවත් 10 වෙනිට ශනි ග්‍රහයා සම්ප්‍රාප්ත වෙනවා. එම ජන්මපත්‍රයේ 3 වෙනි උපත් අවස්ථාවේ චන්ද්‍රයා පිහිට ඇතිනම් ජන්මයාට ඒ රාෂ්ටකය ලැබෙනවා ඇත. වෘෂභ ලග්න හිමියන්ගේ 11 වෙනිට සෙනසුරා සම්ප්‍රාප්ත වෙනවා. නමුත් යම් වෘෂභ ලග්න හිමියෙකු උප්පත්ති කේන්ද්‍රයේ 4 වෙනියේ චන්ද්‍රයා සිටිනුයේ නම් ඔහුට වසර 2ක ජන්මයාට ඒ රාෂ්ටක ලබන්නේය. තවද ඉන් පසුව සෙනසුරු 12 වෙනිට යෑමට නියමිත නිසා ඉදිරියේදී අවුරුදු 4හමාරක ලග්නයේ ඒ රාෂ්ටකයක්ද එයින් එවැනි අයට අවුරුදු 10ක ඒ රාෂ්ටකයක්ද ආරම්භ වූ වන්නේය. මේ අනුව ඒ ඇත්තන්ට ශනිගේ දශාවක්ද ගෙවන්නට සිදුව ඇතනම් තත්ත්වයක් තරමක් නරක අතට හැරෙනවා ඇත. ඒ වගේම යම් ජන්මපත්‍රයක් 20 වැනි කාණාධිපතියා හෝ 64 වෙනි නවාංශාධිපති බවට පත් වී සිටිනුයේද සෙනසුරා එනම් ඒ අය බොහෝ කල්පනාකාරීව කටයුතු කළ යුතු බවක් පෙන්නුම් කරනවා. තමන්ගේ ලග්නයේ 6 වැන්න මීනය වී එම ස්ථානීය සෙනසුරා පවතින විට 19 දෙර්කාණිපතිවරයා හෝ 56 වන අංශකාධිපතිවරයා ද සෙනසුරා වන්නේය නම් ජන්මාෂ්ටක හෝ ජන්ම ඒරාෂ්ටක මවන ස්ථානයක චන්ද්‍රයා සිටින්නේ නම්ද විවාහ සංස්ථාවේ ගැටලු උද්ගත කරනු ඇත. අවිවාහක කෙනෙකු නම් විවාහයක් කරේදී හෝ දුක කඳුල වේදනාව ගෙන දීමට කටයුතු කරනු ලබනවා ඇත. කෙසේ වෙතත් සෙනසුරා මනුෂ්‍යයන් මරන්නේ නැත. අතපය කඩා බිඳ දමා රැකියාව නැති කර දමා හිරේ විලංගුවේ දමා ලෙඩ රෝග වලින් ඔත්පල කර නොමරා මරමින් සිදු කර ඇති අකුසලයට ඔබින ලෙස දිට්ඨු ධම්මවේදිනී කර්මය ක්‍රියාත්මක කරන අලුගෝසු රාජකාරිය ශනිග්‍රහයා උත්තමයා විසින් කිසිදු අල්ලසක් නොගෙන ක්‍රියාත්මක කරනවා. නමුත් පුද පූජා තබා යහපත් කල් ක්‍රියාවට අනුගත කර පුනරුත්ථාපනය කොට පාපී ජනග්‍රහණයත් අන් අයට ආදර්ශයක් දෙන නිසා සුවිශේෂී ලෙස අවශ්‍ය පුද පිළිවෙත් සපුරා එළව මෙලව දෙවලම ජයගත යුතුව ඇත. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කර නැත්නම් මේ දැන්ම subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.